ඩොක්ටර්. Hi මොවන්. ඩොක්ටර් දැන් එතකොට මම කතාව ආරම්භයේදීත් කිව්වා මේ පිම්පල්ස් කියන්නේ ලොකු ගැටලුවක් කියලා. එතකොට මොකද්ද මේ පිම්පල්ස් කියන්නේ? ඉතින් අපි ඔෆිස් යන්න හරි ස්කූල් යන්න හරි ඇඳගෙන මිරර් එක ළඟට ගියාට පස්සේ කණ්ණාඩියෙන් අපේ මූණ බලද්දී අපේ මූණේ කැලරි ගොඩාක් තියෙනවා නම් පිම්පල්ස් ගොඩාක් තියෙනවා නම් ඇත්තටම අපිට දුක හිතෙනවා. අපේ අභිමානයත් නැතුව යනවා. ඉතින් පිම්පල්ස් කියන්නේ මේ වගේ කරදරකාරී ගැටලුවක්. ඇත්තටම කාන්තාවන්ට විතරක් නෙමෙයි තරුණ පුතාලටත් පිම්පල්ස් කියන්නේ ඉතාම කරදරකාරී ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පිම්පල් එකක් ඇති වෙන විදිය ගැන දැනගද්දී අපිට අපේ හැමේ ව්‍යුහය ගැන දල අවබෝධයක් තියෙන එක වැදගත්. අපේ හැම ලේයර්ස් තුනකින් තමයි හැදලා තියෙන්නේ. අපි චර්මය සහ අදශ්චර්මීය මේද ස්තරය. අපේ හැමේ තියෙනවනේ රෝම කූප. රෝම කූපේ අපිට පේන හරියට අපි කියනවා hair shaft එක කියලා. නොපෙනෙන එකට hair follicle කියලා කියනවා. ඉතින් අපි චර්මයට යටින් තමයි මේ hair follicle එක තියෙන්නේ. hair follicle එකට මේ සේද ග්‍රන්ථි සම්බන්ධ වෙලා තියෙනවා. සේද ග්‍රන්ථි වලින් තමයි සේදය වහනය වෙන්නේ. එතකොට පිම්පල් එකක් ඇති වෙද්දි මොකද්ද වෙන්නේ? මේ සේද ග්‍රන්ථි වල නිෂ්පාදනය වෙනවා වැඩිපුර සේද කොටස්. මේවා රෝම කූපයේ ඇතුළත තැම්පත් වෙලා මැරුණු ශෛලත් එක්ක එකතු වෙලා රෝම කූපය බ්ලොක් වෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමයෙන් එළියට එනවා. මුල් අදියර එළියට එද්දී සුදු පාටට තමයි දිස් වෙන්නේ. අපි ඒකට කියනවා white heads කියලා. ඒක බාහිර පරිසරයට ඕපන් වුණාට පස්සේ බාහිර පරිසරයේ වාතයත් එක්ක ක්‍රියා කරලා ඒකේ පැහැය අඳුරු පාටක් ගන්නවා. එහෙම අඳුරු පාටක් ගත්තයින් පස්සේ ඒකට අපි කියනවා black head කියලා. ක්‍රමානුකූලව මේ රෝම කූපය අසල ඉන්ෆ්ලමේෂන් එකක් ඇති වෙනවා. ඒක රතු පැහැති ගෙඩියක් වශයෙන් එළියට එනවා. ඒකට තමයි අපි පිම්පල් එක කියන්නේ. ඇත්තටම පිම්පල් එකක් කියන්නේ හැමේ ඇති වුණ ආසාත්මිකතාවය. ඉන්ෆ්ලමේෂන් එක. හරි. දැන් එතකොට දැන් ડોක්ටර් කිව්වා පිම්පල් ගැනත් කතා කරා, white heads සහ black heads ගැනත් කතා කරා. එතකොට මේ දෙකම එකක්ද? ඔව් මේක black heads white heads කියලා කියන්නේ කුරුලෑවීම එක අදියර කිහිපයක්. ඩොක්ටර් එතකොට දැන් මේ පිම්පල් එකක් ඇති වෙන්න බලපාන හේතු මොනවාද? ඇත්තම චතුමි පිම්පල්ස් ඇති වෙන්න විවිධ හේතු බලපානවා. ප්‍රධාන වශයෙන් මම කිව්වා hair follicle එකට සම්බන්ධ sebaceous glands වලින් නිෂ්පාදනය වන excessive sebum නිසා තමයි පිම්පල්ස් ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක එක හේතුවක්. ඒ වගේම තමයි මේ hair follicle එක dead skin cells වලින් block වුණා. වීමත් තව හේතුවක් වෙනවා. බැක්ටීරියා, ඉන්ෆ්ලමේෂන් කියන මේ හේතු බලපානවා පිම්පල් එක ඇති වෙන්න. පිම්පල්ස් ඇති වෙන්නේ මොහොන විතරක්ද? නැහැ. forehead වල, බෙල්ලාවට ප්‍රදේශයේ, පිට ප්‍රදේශයේ, උරහිස්වල මේ ආදී හිස මත උනත් පිම්පල්ස් ඇති වෙන්න පුළුවන්. පිම්පල් එක ඇති වුණාට පස්සේ hair follicle එකේ wall එක බල්ජලා ඊට පස්සේ එළියට මතුවෙද්දී තමයි white head එක formation වෙන්නේ. තවදුරටත් white head එක බාහිර පරිසරයත් එක්ක ක්‍රියා කරලා බැක්ටීරියා ආසාදනය වීම තුළ තමයි පිම්පල් එක එළියට නෙරා ඇවිල්ලා අපි දකිනවා උලක් වගේ ව්‍යුහයක් ඇති වෙන්නේ. ඒත් මේ වාට පැහැදිලි දැන් බාහිර පරිසරයේ සාධක වලට වඩා පිම්පල් එකක් ඇති වෙන්න බලපාන්නේ අභ්‍යන්තර සාධක. මොනවද අභ්‍යන්තර සාධක? හෝමෝනල් චේන්ජ් එකක් වෙන්න පුළුවන්. එතකොට විවිධ බෙහෙත් වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගන්න ඩයට් එක වෙන්න පුළුවන්. ඒ වගේම තවත් බලපාන සාධකයක් තමයි අධික ස්ට්‍රෙස් එක. ඉතින් පිම්පල් ඇති වෙන්නේ ගොඩාක් කලාවට නව යෝන් විය ආරම්භයත් එක්කම. අපි දන්නවා නව යෝන් වියේදී හෝමෝන සක්‍රිය වෙන අවධියක් අපේ සෙක්ෂුවල් හෝමෝන ක්‍රියාකාරී වීම පටන් ගන්න අවධිය. ඉතින් ටෙස්ටොස්ටෙරෝන් ඒ වගේම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වල ක්‍රියාකාරීත්වය පිම්පල් එකක් ඇති වෙන්න බලපානවා. මේක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඒක අසාමාන්‍ය තත්ත්වයක් වෙන්නේ අධික ලෙස හෝමෝන ශ්‍රාවය වීම නිසා අධික ලෙස පිම්පල්ස් එනවා නම් ඒක රෝග තත්ත්වයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. තයිරොක්සින් හෝමෝන වැඩි හෝ අඩු වීමත් පිම්පල්ස් ඇති වෙන්න බලපානවා. අපි ඇතැම් වෙලාවට විවිධ ඖෂධ වර්ග ගන්න පුරුදු වෙලා තියෙනවා. රූපය වැඩි කරගන්න වගේම වෙනත් හේතු උනත්. මේ කියන ඖෂධත් පිම්පල් ඇති වෙන හේතුවක්. අනිත් එක තමයි හිස සහ මුහුණේ තියෙන පිරිසුදු භාවය පිම්පල්ස් වලට විශේෂයෙන්ම බලපානවා. හිස මත ඉස්සොරි වර්ධනය වෙනවා නම් පිම්පල්ස් ඇති වෙන්න එක ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් චතුන් මේ කියන හේතු තමයි ඇත්තටම පිම්පල්ස් ඇති වෙන්න බලපාන්නේ.
එතකොට ડોක්ටර් දැන් මේ පිම්පල්ස් කියන්නේ ඇත්තටම රෝගී තත්ත්වයක්ද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම පිම්පල් කියන්නේ රෝග තත්ත්වයක්ද? මේක සාමාන්‍ය තත්ත්වයක් වෙනවා නව යෝන්වියේ අධ්‍යයන පිම්පල්ස්. එහිදී වෙන්නේ පිම්පල් එක මතුවෙලා දවස් 3ක් සතියක් ඇතුළත කාලයක යට යනවා ඉබේම. ඉතින් එහෙම අවස්ථාවක් ඇත්තටම සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් පිම්පල්ස් එනවා නම් මුහුණේ සහ පිටේ මම කියපු ස්ථානවල පිම්පල්ස් ගොඩක් එනවා නම් ඒ වගේම බැස යාමට සතියකට වඩා වැඩි කාලයක් ගන්නවා නම් ඒක රෝග තත්ත්වයක් වෙනවා. ඉතින් මේකට රෝගයකට ප්‍රතිකාර කරනවා වගේ පිම්පල්ස් වලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් අපි දැනගත කුරුලෑවක් කියන්නේ මොකද්ද? ඒක කුරුලෑව ඇති වෙන්න හේතු මොනවාද? දැන් ඔබ මෙතෙක් වෙලා බලාගෙන හිටපු ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න තමයි සූදානම් වෙන්නේ. ડોක්ටර් අපිට කියන්නකෝ දැන් නිවසේදී මේ ගැටලුවට මොන වගේ පිළියමක් අපිට කරන්න පුළුවන්? නිවසේදී කුරුලෑ වලට මොනවද කරන්න පුළුවන්? අපි ඒක දැනගෙන සිටීම ඉතාම වැදගත්. මොකද ඇතැම් අවස්ථාවල කුරුලෑ පසුකාලීන සංකූලතාවලට හේතු වෙනවා. පර්මනන්ට් ඩැමේජස් ඇති වෙන්න පුළුවන් හැම මත, හැමේ වර්ණ විපර්යාස ඇති වෙන්න පුළුවන්. මේවා නැවත නොමැකෙන පැල්ලම් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කුරුලෑ ඇතිවන පළවෙනි අදියරේදීම අපි ඒක අඩු කරගන්න ගෙදරදී මොකද්ද කරන්න ඕනේ කියලා දැනගෙන සිටීම ඉතාම වැදගත්. ඉතින් ගෙදරදී අපිට ප්‍රිවෙන්ටිව් මේ මෙඩිකේෂන්ස් මොනවාද කුරුලෑ සඳහා බෙහෙත් මොනවද කියලා මම වෙනම පැහැදිලි කරන්නම්. අතරම මේ කුරුලෑ තියෙන කෙනෙක් දැනගත යුතු විශේෂම දෙයක් තමයි මුහුණේ පිරිසිදුකම වගේම හිසේ පිරිසිදුකම. මුහුණ පිරිසිදුව තියා ගැනීම ඉතාම වැදගත්. මුහුණ සෝදන විදිහ තමයි වැදගත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අතුල්ලලා මුහුණ සෝදන්න යෑමෙන් පිම්පල්ස් කැඩිලා හැමතැනම ගෑවෙන නිසා තැන් තැන්වල පිම්පල්ස් ඇති වෙන්න හේතු වෙනවා. මුහුණ සෝදද්දී බොහොම පරිස්සමින් මුහුණ සෝදන්න ඕනේ උඩු අතට තමයි මුහුණ සේදීම සිදු කළ යුත්තේ. ඒ වගේම හිස් සොරි වලින් තොර නිරෝගී හිස් කබලක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපි ලේන්සුවක් පාවිච්චි නොකර ඉන්න තරමට වඩා සුදුසුයි. ඒ වෙනුවට වෙට් ටිෂූස් පාවිච්චි කරන්න. ලේන්සුව ගොඩාක් නිතර පිහදාන නිසා ඒ පිම්පල්ස් වැඩි වීමට බලපානවා. ටිෂූ එකකින් පිහදාලා ඒ වෙලාවේ අයින් කරන්න ඕනේ පිම්පල්ස් තියෙන කෙනෙක් නම්. ඒ වගේම දවසට 2-3 වතාවක්වත් මුහුණ සේදීම අත්‍යවශ්‍ය වෙනවා උණු වතුරෙන්. මේක සඳහා උණු වතුර ගන්නවට වැඩිය සුදුසුයි කොහොඹ කොළ තඹපු වතුර, වෙනිවැල් ගැට තඹපු වතුර, ඒ වගේම අමු කහ තඹපු වතුරෙන් හොදනවා නම් ඒක පිම්පල් නැති වෙන්න ගොඩක් හේතුවක් වෙනවා. ඉතින් මේ විදිහට අපි මුහුණේ පිරිසිදුකම, වගේම හිසේ පිරිසිදුකම බලපාන වැදගත්. අපි ආයුර්වේදයේදී කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී ගන්න ඖෂධ බොහෝමයක් තියෙනවා. ඒ අතර ලොට් සුඹුල්, සල්මල්, කහ, සුදු හඳුන්, ඉරමුසු, වදකහ, වැල් මදට, කොට්ටම් මේ කියන ඖෂධ පිම්පල්ස් සඳහා නැත්නම් කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී අපි භාවිතා කරනවා. ආයුර්වේදයේදී කුරුලෑ හඳුන්වන්නේ යෞවන පිඩකා කියලා. ඉතින් මේ ඖෂධ ඉතාම හොඳ දේශීය ඖෂධ. මේ වගේ පිම්පල්ස් වලට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට හඳුන්වලා දෙන්නම් අපි ගෙදරදී කරන්න පුළුවන් බෙහෙතක් පිම්පල්ස් වලට. කුරුඳු කුඩු වලට දෙහි ස්වල්පයක් දාලා එයින් මුහුණ සේදීම කරන්න පුළුවන්. මෙහිදී මුහුණ සේදීම කියන්නේ පිම්පල් තියෙන ස්ථාන විතරක් සේදීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට කොහොඹ කොළයි, අමු ගහයි, තුලසි පත්‍ර. තුලසි කියන්නේ මදුරු තලා. මදුරු තලා පත්‍ර සම ප්‍රමාණ අරගෙන හොඳ පේස්ට් එකක් වගේ හදලා කුරුලෑ මත ආලේප කරලා විනාඩි 20ක් තියලා සෝදා හරින්න පුළුවන්. ඊළඟට අමු කහ රෝස වතුරෙන් අඹරලා කුරුලෑ මත ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ චතුමි මං කියපු මේ සියලු ප්‍රතිකාර මුහුණේ පැක් එකක් දානවා වගේ දාන්න එපා. මේක කරන්නේ පිම්පල් එක මත විතරයි. කුරුලෑ තියෙන කෙනෙක් ෆේස් පැක් දැමීමෙන් වැළකෙන්න ඕනේ. විශේෂයෙන්ම සියලු ආලේපන වර්ග කුරුලෑව මත ආලේප කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් පුළුවන් අපිට කුරුලෑ තියෙන කෙනෙක්ට කුරුලෑ වලින් වළකන ක්‍රම ගෙදරදී කරන්න.
ඉතින් මේ ක්‍රම අත්හදා බලන්න මේවා ගොඩක් ප්‍රතිඵලදායක වෙයි ඔයගොල්ලන්ට. එතකොට ડોක්ටර් දැන් අපි මේ ප්‍රතිකාර කරනවා නම් සතියට දෙවරක්ද කරන්න ඕනේ තුන් වරක්ද කරන්න ඕනේ එහෙම කොහොමද? ඒක ඇත්තටම වැදගත්. අපි මේක දිනපතා කරනවා නම් තමයි හොඳ. කුරුල්ලෑව අඩු වෙලා යනකම්ම කරන්න ඕනේ. අනිත් එක තමයි අපි බාහිර ප්‍රතිකාර විතරක් කුරුල්ලෑවට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. කුරුල්ලෑවක් කියන්නේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ක්‍රියාවලියක්. බාහිර පිරිසිදුකම තමයි වැදගත් වෙන්නේ. ඉතින් කුරුල්ලෑවලට ඔයාට හොඳට සුදුසු ඩයට් එකක් ගැනීම වැදගත් වෙනවා. අපි හිතනවා චොක්ලට් වගේ දේවල් කෑම කුරුල්ලෑ වැඩි වෙනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද? නෑ. ඒක වැරදි මතයක්. කුරුල්ලෑ වැඩි වෙන්න උෂ්ණාධික ආහාර හේතුවක් වෙනවා. ඉතින් උෂ්ණාධික ආහාර අවම කරලා සාමාන්‍යයෙන් ගුණදායි පෝෂ්‍යදායි ආහාර වේලා ගැනීම වැදගත්. දැන් ડોක්ටර් එතකොට දැන් කුරුල්ලෑ වැඩි කෙනෙක්ට ඒ ආසාදිත තත්ත්වය වැඩි කෙනෙක්ට අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේද? ඔව් ඇත්තටම කාගෙන්ද අපි උපදෙස් ගන්න ඕනේ? ඒක තමයි වැදගත්ම වෙන්නේ. මම කිව්වා කුරුල්ලෑ කියන්නේ රෝග තත්ත්වයක්. ඉතින් අපි උපදෙස් ගන්න කෙනා ඊටම වැදගත් වෙනවා. අපි උපදෙස් ගන්න ඕනේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන්. ඔබට තිබුණු දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු තමයි අද වැඩසටහන තුලින් අපි කතා බහ කරේ. ඉතින් ඔබට තවත් මේ වගේ රූපලාවන්‍ය ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි සූදානම් අපේ වෛද්‍යතුමියත් සමග ඔබට ඒ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. ඉතින් අද අපිත් සමග එකතු වෙලා හිටියේ වෛද්‍ය වත්සලා මානෙල් මහත්මිය. ඔබතුමීට බොහොම ස්තුතියි අපේ වැඩසටහනට එකතු වුණාට. අයබෝන්.